තෙරුවන් සරණයි. අපිට අනිත් අයගේ සිතිවිලි දැනගන්න පුළුවන්ද, අපිට අනිත් අයගේ හිතක් කියවන්න පුළුවන්ද කියන කාරණාව ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී අපිට මේ අනිත් අයගේ සිත් කියවන්න පුළුවන්ද, අනිත් අයගේ සිතිවිලි දැනගන්න පුළුවන්ද කියන කාරණාව ගැන කතා කරනකොට මේ අනිත් කෙනාගේ සිතිවිලි දැනගන්න පුළුවන් ආකාර කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් එකක් තමයි අනිත් කෙනා හැසිරෙන විදිහෙන්. ඒ කියන්නේ අපි ඉදිරියෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, අපි ළඟ ඉන්න කෙනෙක්, අපේ හිතවත් කෙනෙක්. එයාගේ හැසිරීම රටාව, ඒ වගේම එයාගේ සරලවකත් එයාගේ බොඩි ලැන්ග්වේජ් එක දිහා බලලා, එයාගේ ඒ කායික ස්වරූපේ හැසිරීම දිහා බලලා අපිට ඒ කෙනා හිතන විදිය, ඒ කෙනාගේ සිතිවිලි ගැන යම්කිසි අදහසක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඒ කෙනාගේ භාෂා ව්‍යවහාරය, ඒ වගේ මේ කෙනාගේ වචන වලින්, ඒ කෙනා කතා කරන විදිහෙන් අපිට ඒ කෙනාගේ සිතිවිලි සහ ඒ ගැන අදහසක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට ඒ කෙනාගේ සිතිවිලි, තව කෙනෙක්ගේ සිතිවිලි දැනගන්න පුළුවන් තවත් ආකාරයක් තමයි මේ භාවනාව තුළින් අභිඥා උපදවාගෙන, එහෙම නැත්නම් භාවනාව තුළින් අපිට විවිධ හිත දියුණු කිරීමේ ක්‍රමවේද වලින් අපිට අනිත් කෙනාගේ හිත කියවන්න පුළුවන්කම තියෙනවා. ඇත්තට මේක කරන්න පුළුවන් ක්‍රියාවක්ද කියලා අපි ටිකක් කල්පනා කරලා අපි ටිකක් සාකච්ඡා කරලා බලමු. තවත් කෙනෙක්ගේ සිතිවිල්ලක් කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? අපි හිතමු දැන් කෙනෙකුට දෙයක් හිතෙනවා නම් ඒ හිතෙන්නේ මොන විදිහටද? ඇත්තට මේ දේවල් හිතෙන්නේ දැන් ඔබට සිතෙන හැම සිතිවිල්ලක්ම ඔබට හිතෙන්නේ වචන වලින්. ඔබ හිතලා බලන්න වචන වලින් තොරව ඔබ දෙයක් හිතනවද කියලා? නෑ. ඔබ හිතන හැම දෙයක්ම, ඔබේ හැම සිතිවිල්ලක් තුළම වචනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඔබ හිතන්නේ හැම වෙලේම මේ වචන සකස් වීමක් තමයි ඔබේ සිතේ සිද්ධ වෙන්නේ. අන්න ඒ වචන සකස් වීමේදී මොකක්ද සිද්ධ වෙන්නේ? මේ වෙලාවේදී අපි කතා කරමු ටිකක් මේ භාවනාව කියන මේ බෞද්ධ ක්‍රමයෙන් පොඩ්ඩක් අපගමනය වෙලා අපි ටිකක් මේක විද්‍යාත්මකයිද කියලා ටිකක් කල්පනා කරලා බලමු. මේ ලෝකේ අපි බෙදාගෙන ගිහිල්ලා බැලුවොත් මේ ලෝකේ තියෙන මේ භෞතික දේවල් බෙදාගෙන ගිහිල්ලා බලනකොට අපිට හම්බෙනව නේද? පරමාණුව දක්වා යන්න පුළුවන් කාලයක්. ඒක පරමාණුව තමයි අවසාන මේ අවස්ථාව කියලා සඳහන් කරපු කාලයක් තිබුණා. ඊට පස්සේ මේක තව ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන මේ විදිහට බෙදුවා. ඊට පස්සේ මේක තවත් බෙදලා බැලුවා නේද? ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගැමා කිරණ දක්වා මේක බෙදාගෙන ගියා. ඉතින් මේ ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගැමා කිරණ දක්වාම මේ පදාර්ථය, මේ භෞතිකය බෙදාගෙන ගිහිල්ලා අවසානයේ සඳහන් කරලා තියෙනවා අංශුමය ස්වභාවය සහ තරංගමය ආකාරයක් දක්වනවා කියලා. එතකොට මේ පදාර්ථයේ අවසාන අවස්ථාවේ තරංගමය ස්වභාවයක් පෙන්වන බව විද්‍යාත්මක මතයක් තියෙනවා. එතකොට මේ භෞතික ස්වභාවය තුළ තරංගමය ස්වභාවයක්. අන්න ඒ කියන කාරණාවෙන් අපි ගිහිල්ලා බැලුවොත් මේ හැම දෙයක් තුළම තරංගමය ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අනිත් කෙනා හිතන දේවල් තුළ, ඒ කෙනා හිතන හැම අවස්ථාවකම ඒ කෙනාගේ ඒ සිතිවිල්ල කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ප්‍රවාහයක්. ඒ කෙනා කතා කරනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනා දකින දේවල් එක්ක ඇස, කන, නාසය, දිව, කය කියන මේ ආයතන, ඒ වගේම මන ආයතන කියන මේ ආයතනත් එක්ක මේ කෙනාගේ ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධ ප්‍රවාහයක්, පංච උපාදානස්කන්ධ ගලාගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ගලාගෙන යාම විවිධාකාරයෙන් සිද්ධ වෙනකොට මේ තුල නිර්මාණය වෙනවා යම්කිසි තරංගයක්. තරංග ස්වභාවයක් මේ කෙනාගේ නිර්මාණය වෙනවා. සිත තුල නිර්මාණය වෙනවා නෙවෙයි. මේ සිත් පරම්පරාවක් ගමන් කරනකොට තරංගයක් නිර්මාණය වෙනවා. අපිට ඇත්තටම මේ කනට ගෝචර වෙන්නේ තරංගයක්. ශබ්ද තරංගයක් තමයි කනට ගෝචර වෙන්නේ. එතකොට ඇහැට ගෝචර වෙන්නේ? ඇහැට ගෝචර වෙන්නේ ඒ ආලෝක තරංගයක්. ඒක විද්‍යාත්මකව, ඒක විද්‍යාව ඉගෙන ගත්ත අය දන්නවා මේ ඇහැට ගෝචර වෙන්නේ ආලෝක තරංගයක්. එතකොට දිවට ගෝචර වෙන්නේ, නාසයට ගෝචර වෙන්නේ මේ විදිහට මේ තරංගාකාරයෙන් ගෝචර වෙන ස්වභාවයක් තමයි අපිට තියෙන්නේ. එතකොට අනිත් කෙනාගේ සිතිවිල්ල කියලා කියන්නේ, අනිත් කෙනා හිතනවා යම් කිසි දෙයක් හිතනවා කියලා කියන්නේ ඒ තුල ක්‍රියාත්මක වෙන යම් කිසි තරංග ප්‍රවාහයක්, යම් කිසි තරංගයක් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් අපිට කනට ඇහෙන්නේ එක්තරා හර්ට්ස් ගානකට අදාළ, ඒ කියන්නේ එක්තරා සංඛ්‍යාතයකට අදාළ පරාසයක් පමණයි. එතකොට ඒ පරාසයෙන් තොරව, ඒ කියන්නේ ඒ පරාසයෙන් එළියේ තියෙන අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන් ඒ පරාසය අපිට ඇහෙන්නේ නැහැ. ඒ තරංග පරාසය අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට වවුලන්ට ඒ තරංග පරාසය ඇහෙනවා. සමහර වෙලාවට නේ අනිවාර්යෙන් මේක ඇහෙනවා. එතකොට බල්ලන්ට ඒ තරංග පරාසය ඇහෙනවා. එතකොට අපිට ඇහෙන්නේ නැති තරංග පරාසයක් බල්ලට ඇහෙනවා. ඇයි ඒ බල්ලන්ට ඒක ඇහුනේ? එහෙම නැත්නම් වෙනස් සත්තුන්ට ඇයි ඒක ඇහෙන්නේ? ඒ සත්වයාගේ ඒ ඉන්ද්‍රියන්, ඒ වගේ මේ සත්වයාගේ මොළය, මේ කියන ඉන්ද්‍රියන් ඒ තරංග පරාසයට සංවේදී වෙලා තියෙනවා. නමුත් අපේ මේ අවයව, එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රියන්, අපේ මේ ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියන්, ඒ වගේම අපේ මොළය
මේ තරංග පරාසයට සංවේදී නැහැ. එහෙනම් අපිට ඒ තරංග පරාසයට සංවේදී කරගත්තොත් අපේ කන වෙන්න පුළුවන් අපේ ඒ කනේ අදාළ ඒ චූටි කොටස් ඊට පස්සේ අපේ මොළයේ තියෙන ස්ථාන මොළයේ ස්වභාවයන් එතකොට මොළයේ ඒ අවශ්‍ය කරන හෝමෝන ක්‍රියාකාරීත්වය අපිට අර කියන සංඛ්‍යාතය අහන්න පුළුවන් මට්ටමට අපි සරලව කිව්වොත් ඒක සුසර කරගත්තොත් එහෙම නැත්නම් ටියුන් කරගත්තොත් අපිට අර සංඛ්‍යාතය අහන්න පුළුවන්කම තියෙනවා කනේ. ඒ වගේ තමයි අපිට මේ මනස අපි භාවනාව තුළින් මේක දියුණු කරගෙන ගියොත් අපිට පුළුවන්කම තියෙනවා අනිත් කෙනාගේ සිතිවිලි තරංගය අර සිතිවිලි ක්‍රියාත්මක වෙනකොට නිර්මාණය වෙන තරංගය අපිට රීඩ් කරගන්න අපිට කියව ගන්න පුළුවන්කමක් අපිට ඒක ගෝචර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙතනදී මේ කතා කරේ පරචිත්ත විඥාන ඥානය කියන එක ගැන නෙවෙයි. පරචිත්ත විඥාන ඥානය කියලා කියන්නේ පංච අභිඥාවල තියෙන එක ඥානයක්. පරචිත්ත විඥාන ඥානයේදී අනිත් කෙනාගේ සිත අනිත් කෙනාගේ ඇති වෙන සිතිවිල්ල මොකක්ද ඒ සිත මොකක්ද කියලා ඉතාමත් පිරිසිදු දැක ගන්න පුළුවන් ඥානයක් තමයි පරචිත්ත විඥාන ඥානයේදී එන්නේ. නමුත් මෙතනදී මේ කතා කරන්නේ අනිත් කෙනාගේ සිතිවිල්ලක් යම් මට්ටමකින් දැනගන්න කොහොමද කියන කාරණාව. මෙතනදී මුලින්ම මේ සඳහා විශේෂ භාවනා ක්‍රම තියෙනවා පරිකර්ම තියෙනවා. මේ දේවල් කරගෙන යනකොට මේ භාවනා ක්‍රම කරගෙන යනකොට අපිට යම් යම් සංඛ්‍යාතයන්ගේ සිතිවිලි අපිට අනිත් කෙනාගෙන් දැනගන්න පුළුවන්. උදාහරණයකට හැමෝගෙම බෑ මුල් අවස්ථාවන් වලදී මේක කරගෙන යනකොට අපිට ඒක අත්දැකීමක් ලබන්න පුළුවන්. අර හැමෝගෙම නෙවෙයි. නමුත් සමහර දුර්වල සිතිවිලි තියෙන අයගේ, ඒ කියන්නේ දුර්වල හිතක් තියෙන අය සමහරවිට පීඩාකාරීව ඉන්න කෙනෙක්ගේ සිතිවිලි දැනගන්න පුළුවන්. මොකද ඒ කෙනාගේ ඒ ක්‍රියාත්මක වෙන සංඛ්‍යාත අපිට රීඩ් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්ගේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැක්ක ගමන් සමහර වෙලාවට කෙනෙක් දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන් මේ කෙනාගේ සිතිවිල්ල. ඒ කියන්නේ ඒක සැලසුම් කරලවත් ඊට පස්සේ බොඩි ලැන්ග්වේජ් එක දිහා බලලවත් වචන කතා කරලවත් දැක්ක ගමන්ම සමහර සංඛ්‍යාත මේ අපිට රීඩ් කරගන්න පුළුවන්. ඒක හරියට මේ වගේ උදාහරණයක් හැටියට කියන්න. දැන් සාමාන්‍යයෙන් මේට කලින් තිබුණා රේඩියෝ තිබුණානේ. අර මේ අපි අර පොඩි රෝදයකින් කරකවලා අපි ඒ කියන්නේ channel එකක් මාරු කරන. එතන තියෙනවා නේද මේ FM තරංග සංඛ්‍යාත පරාසයක් තියෙනවා. එතකොට ඒකේ ඒ අදාළ සංඛ්‍යාතයට ගෙනාවට පස්සේ අදාළ නාලිකාවක් ඇහෙනවා. එතකොට තව ටිකක් ගෙනහිල්ලා බැලුවොත් එහෙම ඒක මේ සාරි හමං සද්දයක් නැතුව නිකන් සෝගාන සද්දයක් එක ඇවිල්ලා ඔන්න ටිකකින් ඔන්න අහුවෙන්න හදනවා අහුවෙන්න දාන්න එකක් අහුවෙනවා. channel එකක් අහුවෙනවා. ඒ වගේ මේකේ අපිට ඒ සංඛ්‍යාතය වෙනස් කර කර අපි මේ channel ඇහුවනේ කාලේ දැන් නම් ඒ කියන සිස්ටම් එකට ගොඩක් වෙලාවට අඩුයි මේ රේඩියෝ තියෙනවා. නමුත් අන්න ඒ විදිහට අපිට අර සංඛ්‍යාතය රීඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ අදාළ සංඛ්‍යාතයට එනකොට අර විදිහට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ එවරස් තරණය කරානේ එඩ්මන් හිලරි. එතකොට එඩ්මන් හිලරි මහත්මයා මේ එවරස් කන්ද මුදුනට ගිහිල්ලා අහන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය. ඇයි ඒ වෙලාවේ එතනට මේ ඒ සංඛ්‍යාතය එතනට ඒ වෙලාවේ රීඩ් කරගන්න පුළුවන් කමක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් එතනට ඒ සංඛ්‍යාතය ගෝචර වෙලා තියෙනවා. අන්න ඒ නිසා එතනදී එඩ්මන් හිලරි මහත්මයාට ඒ සංඛ්‍යාතය අහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ විදිහට මේ භාවනා කරගෙන මේ අභ්‍යාසික මේ භාවනා අභ්‍යාස මේ මනස දියුණු කිරීමේ මේ අභ්‍යාසික කරගෙන යනකොට ඊටමත් සියුම් ශබ්ද අහන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ස්ථාන ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා මොළයේ ඒ ඉන්ද්‍රියන් දියුණු වෙනකොට ඒ අදාළ ස්ථාන ඒ කියන්නේ කතනයට අදාළ ස්ථාන තියෙනවා, ශ්‍රවණයට අදාළ තැන් තියෙනවා මොළේ, ඒ වගේම පෙනීමට අදාළ ස්ථාන තියෙනවා. මේ තැන්වල සෛලය ඊට පස්සේ මේ තැන්වල සංවේදීතාවය අපි තව තවත් දියුණු කරනකොට ඒ සංවේදීතාවය අපි ත්‍රිවුර කරනකොට සුසර කරනකොට එහෙම නැත්නම් ටියුන් කරගන්නකොට අපිට සියුම් ශබ්ද අහන්න පුළුවන්. ඒ වගේම අපිට නොපෙනෙන ප්‍රමාණයේ සංඛ්‍යාතවල රූප අපිට බලන්න පුළුවන්. මෙතනදී අනිවාර්යෙන් සැලකලිමත් වෙන්න. මොකද මානසික ව්‍යාධි ඇති මානසික ව්‍යාධිත් තියෙනවා මේ වගේ. ඒ වගේ අපිට නොපෙනෙන අය කතා කරනවා වගේ ඇහෙන දේවල් ඊළඟට තියෙනවානේ ක්ලිසෝෆීනියා කියලා රෝගයක් එහෙම තියෙනවානේ. ඒ වගේ මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඒක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මට යා කරන දේ හිතෙනවා. මට යා ගැන දැනෙනවා. යාගේ සිතුවිලි මට හිතා ගන්න පුළුවන් වගේ මානසික ව්‍යාධි ඇති වෙනවා. ඒක භාවනාවේ තියෙන අඩුපාඩුවක් හෝ නෙවෙයි. ඒක ඕනම කෙනෙකුට මානසික ව්‍යාධි ඇති වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ මානසික ව්‍යාධි ඇති වෙනවා කියන මානසික ව්‍යාධි ඒ කියන්නේ මනසේ ස්වභාවයන් විවිධාකාරයට යන්න පුළුවන්. එතකොට මේ ක්ලිසෝෆීනියා වගේ තත්ත්ව එහෙම නැත්නම් මායා රෝග වගේ රෝග තියෙනවා නම් ඒව උත්සන්න වෙන්න පුළුවන්. එතකොට දෙවියෝ කතා කරනවා.
භූතයෝ කතා කරනවා, මලගිය අය කතා කරනවා වගේ බහුභූත දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දෙවියෝ පේන්න පුළුවන්, දෙවියොත් එක්ක සංනිවේදනය කරනවා වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මානසික මේ ව්‍යාකූලතා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ කතා කරන මේ මානසික ව්‍යාකූලතා ඇති කර ගැනීමක් ගැන නෙවෙයි, වරදවා වටහා ගන්න එපා. අපිට පැහැදිලිවම දන්නවා ඒ තියෙන මානසික ව්‍යාකූලතාවයක් නිවැරදි කම්මට්ටානාචාර්යවරයෙක් නම්, හරි කම්මට්ටානාචාර්යවරයෙක් නම් දන්නවා මේ තියෙන්නේ ක්ලිසෝපීනියා වගේ මානසික රෝගයක්ද, එහෙම නැත්නම් මේ තියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්ද, එලි පේනවා කියනකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන එක ඒක දැනගන්න පුළුවන්කම තියෙන්න ඕන කම්මට්ටානාචාර්යවරයෙකුට. ඉතින් කම්මට්ටානාචාර්යවරයා කියලා හරියම පාරක මේ කියන කෙනාව ගෙනියන කෙනා. ඉතින් මේ වගේ භාවනාවක් මේ එකපාරම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේක මුල ඉඳලා මේක හරියට කමටහන් අරගෙන, එහෙම නැත්නම් මේ ගැන දැනුවත් වෙලා ත්‍රිපිටකය ගැන අදහසක් ඇති කරගෙන, සූත්‍ර ගැන අදහසක් ඇති කරගෙන කරන්න ඕනේ ක්‍රියාවලියක් ගැන තමයි මේ සඳහන් කළේ. මේක අහපු පමණින් හරි මමත් හිත කියවන්න try කරනවා කියලා උත්සාහ කරලා ඒක කරන්න යන්න පුළුවන් කමක් තියනවද කියන එක ප්‍රශ්නයක්. ඒ ගැන මම දන්නේ නැහැ කරන්න පුළුවන් වේද බැරිද කියන එක. ඒ ගැන මම අදහස් ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඒක මානසික ව්‍යාධියක් ඇති වේද ඒ ගැන මම මුකුත් කියන්නෙත් නැහැ. මම කිව්වේ මෙතනදි පැහැදිලි කරේ මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. ඉතින් මෙතනදි මේක කරගෙන යනකොට පැහැදිලිවම මේක අපිට හරියටම මේක කර වෙනවද කියලා ඒක අපිට කරගන්න, ඒක පරීක්ෂා කරන්නත් අපිට වෙනම ක්‍රම තියෙනවා. ඒක ඇත්තටම මෙහෙම දෙයක්ද උනේ. ඊළඟට මේක හරියටම පුළුවන්ද? ඊළඟට දකින්නේ කොහොමද දෙයක්? ඊළඟට අපිට නොඇසෙන මට්ටමේ සියුම් ශබ්ද අහන්නේ කොහොමද? ඉතින් අපි දන්නවා සමහර තරුණ ළමයි පවා ඉන්නවා භාවනා කරන. මේ ළමයින්ගේ සමහර අවස්ථාවල ඒ දරුවන්ට පුළුවන්කම තියෙනවා කොලයක් උඩ කූඹියක් ඇවිදිනවා නම් ඒ ශබ්දය පවා අහන්න පුළුවන්කම තියෙන තරුණ දරුවෝ පවා ඉන්නවා. ඒ වගේම තමයි මේ වහලා තියෙන වීදුරු, ඒ කියන්නේ අර වාහනවල තියෙන කළු පාට වීදුරු, කළු පාට කරපු ඒ වාහනේ ඇතුලේ ඉන්න කෙනා දකින්න පුළුවන් තරමට මේ පෙනීමට අදාළ කොටස් දියුණු වෙච්ච ළමයි ඉන්නවා මේ භාවනාව තුළින්. ඒක හැබැයි මානසික ව්‍යාධි තත්ත්ව නෙවෙයි. මොකද විවෘත කරලා බලනකොටත් ඒ අදාළ විදිහටම තියෙන්න ඕන. ඒ වගේ එහෙම තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි අනිත් කෙනාගේ සිතවිල්ලක් දැනගන්න පුළුවන් මට්ටමේ යම් මට්ටමකට ඒ අදහස් තියෙන අත්දැකීම් තියන අයත් අපිට හමු වෙලා තියෙනවා භාවනාව සිද්ධ කිරීම තුළ. ඒ නිසා මුල් අවස්ථාවේදී මේක හරියට කරගෙන යනකොට විවිධාකාරයේ සංඛ්‍යාතයන් ග්‍රහණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ හැමෝගෙම නෙවෙයි, විවිධ මට්ටමේ සිතවිලි තියෙන අයගේ මේ සිතවිලි දැනගන්න පුළුවන්. සමහර අය ඉතාමත් පිරිසිදුව හොඳටම දැනගන්න පුළුවන්. සමහරවිට ඔයාලට දැන් මේක හිතුණා නේද කියලා කෙලින්ම අහන්න පුළුවන් මට්ටමට දියුණු කරගන්න පුළුවන්. කියන්නේ ඔයාලට දැන් මේක හිතුණා නේද කියලා අහනකොටම ඔව් මට හිතුණා, කොහොමද ඔයා දැනගත්තේ? මං හිතුවනේ එහෙම. මේකට පැයකට කලින් ඔයාලට මේක හිතිලා තියෙනවා නේද? ඔව් මං එහෙම හිතුවා කියලා කියන මට්ටමට. අන්න ඒ මට්ටමට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක හැම වෙලේම අනිත් එක්කෙනාගේ සිතවිලි බල ඉන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල මේ එහෙම කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ භාවනාව දියුණු කරගෙන යනකොට මේක තව තවත් දියුණු කරගෙන තීව්‍ර කරගත්තට පස්සේ Tamanට අරමුණු කරලා ඒ අවස්ථාවට සමවැදිලා මේ වශීතාවයන් ආදී ඇති කරගත්තට පස්සේ භාවනාව තියෙනනේ වශීතාව ඇති කරගන්න ආකාරය. ඒ වශීතාවයන් ආදී ඇති කරගත්තට පස්සේ ඊට ඉක්මනින් අනිත් කෙනාගේ සිතිවිල්ල දකින්න, අනිත් කෙනා මොනවද හිතන්නේ කියලා දැනගන්න පුළුවන් මට්ටමකටම මේක දියුණු කරගන්න පුළුවන්. පැහැදිලිවම මේ කියන්නේ මනෝව්‍යාධි ඇති කරගන්න ක්‍රමවේදයක් ගැන නෙවෙයි, මනෝව්‍යාධි සම්බන්ධව නෙවෙයි මේ කතා කරේ. ඇත්තටම භාවනාවේ ප්‍රතිඵල ගැනයි මේ කතා කරේ. එහෙම නැතු රූප පේන ඒවයි, ඊට පස්සේ එක සද්ද ඇහෙන ඒවයි, දෙවිවරු කතා කරන ඒවයි, මාරයෝ කතා කරන ඒවයි, ඊට පස්සේ ශක්‍ර දෙවියන්ගෙන් පණිවිඩ එන ඒවයි, ඊට පස්සේ රාවණා කතා කරන ඒවයි, මම රාවණා කියලා හිතෙන ඒවයි, මං දියසේන කියලා හිතෙන ඒවයි වගේ විකාර මනෝව්‍යාධි ගැන නෙවෙයි මේ කතා කරේ. මේ කතා කරේ භාවනාවෙන් කළ හැකි දේ සහ භාවනාවේ මේක කරන්න පුළුවන්ද කියන එක ගැනයි මේ කතා කරේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.